සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම. ඉතින් ඔන්න අදත් මගේ YouTube channel එකෙන් මම ඔයාලට ගෙනල්ලා තියෙනවා වෙනදා වගේම උසස් පෙළ විභාගයට ගොඩක් අහන්න බර තියෙන පාඩමක් වෙච්චි හතරවෙනි පාඩමේ අන්තිම කොටස. අපි දන්නවා හතරවෙනි පාඩම කියන්නේ සම්ප්‍රදායික මාධ්‍ය, ජනමාධ්‍ය, නවමාධ්‍ය, සමාජ මාධ්‍ය කියන හතරෙම එකතුවක් තමයි මේ හතරවෙනි පාඩම කියන්නේ. එතකොට මේ හතරවෙනි පාඩමේ අන්තිම කොටස මං කිව්වා සමාජ මාධ්‍ය කියන කොටස අද මං ඔයාලට ඉතාමත්ම සරලව ගැඹුරටම විභාගයට ප්‍රශ්නයක් එන ආවොත් ලියාගන්නේ කොහොමද කියලා දෙන්න මං ඔයාලට සූදානම්. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව අපි යමු අපේ පාඩමට. රයිට්. සමාජ මාධ්‍ය. මොකද්ද සමාජ මාධ්‍යයක් කියන්නේ? සමාජ මාධ්‍යයක් කියන්නේ නව මාධ්‍යයන් වල දියුණුම අවස්ථාවක්. මේකට සමාජ මාධ්‍ය කියන්නේ ඇයි? ගොඩක්ම සමාජයක ඉන්න ඕනිම තරාතිරමක අපි දන්නවා සමාජයක් ගත්තොත් එක එක මට්ටම් තියෙනවා. මොනවාද? දුප්පත් මට්ටම, මධ්‍යම ප්‍රාන්තික මට්ටම, පොහොසත් මට්ටම, අධිපොහොසත් මට්ටම, ඔය විදිහට ගොඩක් මට්ටම් තියෙනවා. ඉතින් මේ මට්ටම් වල ඕනිම කෙනෙක් මේ සමාජ මාධ්‍ය කියන එක පරිහරණය කරනවා. එතකොට අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා සෝෂල් මීඩියා කියලත්. එතකොට පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායම් අතර සබැඳි ජාලවල සංදේශ හුවමාරු කර ගැනීමෙන් මේ සමාජ ජාලා ගොඩනැගිලා තියෙනවා. මෙහිදී පරිශීලකයෝ වෙනත් සමාජ පරිගණක, ලැප්ටොප් පරිගණක, ඊළඟට ස්මාර්ට් ෆෝන්, ඊළඟට වෙබ් අඩවි තාක්ෂණය ඔස්සේ සමාජ මාධ්‍ය භාවිතා කරනවා. උදාහරණයක් විදිහට සමාජ මාධ්‍යයක් විදිහට ගන්නකෝ, වැඩි කතාවක් ඕනේ නැහැ. Facebook ගන්නකෝ. Facebook කියන්න අපිට ෆෝන් එකකිනුත් පුළුවන්. ලැප් එකකිනුත් පුළුවන්. iPhone එකකිනුත් පුළුවන්. iPad එකකිනුත් පුළුවන්. ඔය ඕනි මේකකින් අපිට Facebook වලට යන්න පුළුවන්. ඒක තමයි මේ කිව්වේ. එතකොට පෞද්ගලික තොරතුරු මුදා හැරීමට හැකියාව ලැබිලා තියෙන හින්දාම මේ සමාජ මාධ්‍ය මිනිසුන් අතර ගොඩක් ජනප්‍රිය වෙනවා. අපි දන්නවා දැන් FB එකට අපි කැම්පස් එකකට තේරුණත් අනිවාර්යෙන් දානවා. අපි කැම්පස් එකට තේරුණා. එතකොට උසස් පෙළ විභාගේ පාස් වුණත් අනිවාර්යෙන් FB එකට දානවා. අඩුම තරම් WhatsApp ස්ටේටස් එකක් හරි දානවා. ඉතින් මේක තමයි මෙහිදී මේ කියන්නේ. එතකොට අපිට මේ සමාජ මාධ්‍ය ගත්තට පස්සේ සමාජ මාධ්‍ය ප්‍රභේදයි ක්‍රියාකාරීත්වය ගැන අවධානය යොමු කරන්න ඕනේ. සමාජ මාධ්‍ය ප්‍රභේද කියන්නේ සාමාන්‍යයෙන් අපිට සමාජ මාධ්‍ය අඩවි මොනවාද සාමාන්‍ය සමාජ මාධ්‍ය අඩවි අපිට දක්නට ලැබෙන ඕනි තරම් තියෙන ඕනි මිනිස්සෙක් අද වෙනකොට WhatsApp පාවිච්චි කරනවා. Facebook පාවිච්චි කරනවා, YouTube පාවිච්චි කරනවා, ඊළඟට Instagram පාවිච්චි කරනවා, ඊළඟට ව්‍යාපාරිකයෝ Pinterest, ඊළඟට LinkedIn ඔය වගේ නොඑක් සමාජ අඩවි ගොඩක් මේ අද සමාජය තුල භාවිතා කරනවා. ඉතින් අපි මේ පිළිබඳව පොඩි අදහසක් ගමු Facebook කියන එකෙන්. Facebook කියන්නේ මොකද්ද? ජනප්‍රිය නිදහස් සමාජ ජාල වෙබ් අඩවිය. පරිශීලකයන්ට ඡායාරූප වීඩියෝ එක් කිරීමට, පණිවිඩය යැවීමට, සජීවී විස්තර ප්‍රචාරණයට, අන්‍යයන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට මේකෙන් හැකිය වෙලා තියෙනවා. ඊළඟට සාමාන්‍ය සල්ලි හම්බ කරන ප්‍රධාන මාර්ගයක් විදිහටද Facebook පාවිච්චි කරන කට්ටිය ඕනි තරම් ලංකාවේ ඉන්නවා. එතකොට ඊළඟට YouTube ගත්තත් YouTube කියන්නේ මොකද්ද? ජනප්‍රිය නිදහස් සමාජ ජාල වෙබ් අඩවිය. ඊළඟට සාමාන්‍ය YouTube channel එකක් කරන කෙනෙකුට වීඩියෝ එකක්, ෆොටෝ එකක් ඕනිම එකක් දාන්න පුළුවන්. දැන් මාත් YouTube channel එකක් කරන කෙනෙක් ඉඳලා මාත් මේ වීඩියෝ එක කළා මාත් YouTube එකේ අප්ලෝඩ් කරනවා. එතකොට මටත් මුදල් ලැබෙනවා. එතකොට WhatsApp කියන්නේ ඒ වගේ එකක්ම තමයි. මොකද්ද? පරිශීලකයෝ අතර දුක සැප බෙදා ගන්න පුළුවන්. ස්ටේටස් කියලා තියෙන ඒ WhatsApp එකේ අපි ඉන්න මනෝභාවය දැන් අපි හිතනවා අපි කෙනෙක් එක්ක තරහ වෙලා ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට කෙනෙක් එක්ක තරහ වෙලා ඉන්නවා අපිට ස්ටේටස් එක දාන්න පුළුවන්. ඕනි මේකක් කියලා බැනලා දාන්න පුළුවන්. නැත්නම් එක වීඩියෝ එකක් දාන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගන්නකෝ. ආදරය කරන කපල් එකක් ගන්නකෝ. මේ කපල් එක සතුටින් ඉන්නකොට මොකද කරන්නේ? දෙන්නෙක් ආදරය කරන නැත්නම් ෆිල්ම් එකක තියෙන මොකක් හරි වීඩියෝ කොටසක්, රොමැන්ටික් කොටසක් අරගෙන දානවා ස්ටේටස්. රතු පාට හાર્ට් එක දාලා. with you and me කියලා. එතකොට දුකින් ඉන්න වෙලාවට අපි රණ්ඩුවක් වෙනා ගියපු වෙලාවට කියලා ඊළඟට දානවා දුක හිතෙන ස්ටේටස් එකක්. මොකද්ද? හොඳ බෑඩ් බූට් සින්දුවක් දානවා. මොකද්ද? ලෝකෙන් යමු ආයෙ ඉපදෙමු මට නම් ඔයා ආයෙ එපා
ඔයා මගේ පණ නෙමේ මං ඔයාට රැවටුණා මෙහෙමයි කියලා ලොකුවට වැළලෙන ස්ටේටස් දානවා. ඉතින් ඔය වගේ දේවල් අපිට මේකෙන් පුළුවන්. මේ සමාජ මාධ්‍ය මගින් පුළුවන් අනිවාර්යෙන්ම. WhatsApp විතර නෙමෙයි Facebook එකනු දාන්න පුළුවන්. ඊළඟට Instagram එකේ මොකද ගන්නේ? Instagram එකට ෆොටෝ එකට බැරි වෙලාවට රියැක්ට් ආව 1000ක් විතර රියැක්ට් ආවා කියලා හිතන්නකො. එතකොට හිතනවා මං තමයි නළුවා. ඊළඟට අපි හිතන්නකො TikTok කරනවා නිකන් අපි විනෝදයට අපි TikTok එකක් කරලා දානවා. නිකන් සින්දුවක් ඉස්සරහට ඇවිල්ලා නටනවා ෆෝන් එක ඉස්සරහට ඇවිල්ලා නිකන් අර මූණ පෙන්නගෙන නටනවා. ෆිල්ටර් එකක් දාගෙන නටනවා ගෑනු ළමයි. එතකොට බැරි වෙලාවත් මේ වීඩියෝ එකක් වෛරල් වුණොත් ඊළඟට හිතනවා අම්මා මං තමයි නිලිය. ආයෙ මට ගහන්න නිලියෝ කවුරුත් නැහැ. කියලා හිතලා මොකද ගන්න? අය ඔළුව තුල ලොකු අර අපි කියන්නේ ඔළුව උදුම්මවා ගන්නවා කියලා කියන්නේ. ඒ වගේ ලොකු කමින් ජීවත් වෙනා මේ සමාජ මාධ්‍ය තුල බැරි වෙලාව හරි වීඩියෝ එකක් බැරි වෙලාවත් වෛරල් වුණා. ඉතින් ඔන්න ඔය දේ සමාජ මාධ්‍ය තුල අපිට දක්නට ලැබෙනවා. අපි යමු ඊළඟ කොටසට මේ සමාජ මාධ්‍යයේ යහපත් බලපෑමුත් තියෙනවා අයහපත් බලපෑමුත් තියෙනවා. ඒ මොනවද කියලා සාකච්ඡා කරන්න අපි ඊළඟ කොටසට යමු. සමාජ මාධ්‍යයේ යහපත් බලපෑම් තමයි පළවෙනි එක ඔයාලට පේනවා පළවෙනි ඩොට් එකෙන් තියෙනවා පරිහරණය කරන කෙනාට සංස්කරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? පරිහරණය කරන කෙනාට සංස්කරණය කරන්න පුළුවන්ලු. දැන් උදාහරණයක් වශයෙන් මං නැත්තම් ඔයා මේක බලන ඔයා Facebook පාවිච්චි කරනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ Facebook ගිණුමේ දාන්න ඕනි මොනවාද? නැත්තම් ඔයාගේ පෞද්ගලිකත්වය කොයි වගේ ඒවත් දාන්න ඕනි. ඔය වගේ හැම දෙයක්ම ඔයාට තීරණය කරන්න පුළුවන්. ඊළඟට පොයින්ට් එක තමයි ග්‍රාහකයාට කැමති ලෙස පරිහරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? දැන් Facebook ගත්තට පස්සේ මට කැමති වීඩියෝ එකක් බලන්න පුළුවන්. මට අකමැති වීඩියෝ එකක් තිබොත් ඒක අයින් කරලා දාන්න පුළුවන්. මට මාත් එක්ක තරහ යාළුවෙක් හිටියොත් මට ඒ යාළුවාව අන්ෆ්‍රෙන්ඩ් කරන්න පුළුවන්. මාත් එක්ක ගොඩක් යාළු පිටකේ හිටිය කෙනෙක් හිටියොත් ඒ කෙනා මට මොකක් හරි ෆොටෝ එකක් දාද්දි ටැග් කරන්න පුළුවන්. ඊළඟට ෂණිකයි. ඒ කියන්නේ මොකද්ද? Facebook සාමාන්‍යයෙන් ලංකාවේ ජනමාධ්‍යයට වඩා ජනමාධ්‍ය ගත්තට පස්සේ අපි දන්නවා පොත් පුවත්පත් සංග්‍රහ තියෙනවා. ඊළඟට ගුවන් විදුලි රූපවාහිනියක් තියෙනවා. ඊළඟට මෙව්වලට වඩා අපිට දැන් හිතන්නකෝ ලංකාවේ කොතනක හරි බෝම්බයක් පිපුරුණා. බෝම්බයක් පිපුරුනාට පස්සේ අපිට මේක ගැන මුලින්ම දැනගන්න පුළුවන් Facebook එකේ ජනමාධ්‍යයේ බ්‍රේකින් නිවුස් එකක් දාලා කියන්නත් කලින් අපිට දැනගන්න පුළුවන් මේ සමාජ මාධ්‍යයේ අහවල් තැනදී බෝම්බයක් පුපුරලා. එතකොට සමහර ඒවා හැබැයි මේකෙදී ඇත්ත වෙන්නත් පුළුවන් සමහර ඒවා බොරු වෙන්නත් පුළුවන්. ගොඩක් මිනිස්සු තමන් Facebook page එකක් කරනවා කියලා හිතන්නකො මේ page එක වෛරල් කරගන්න මෙලෝ වැඩකට නැති ප්‍රවෘත්ති හදලා දානවා. ඇයි තමන්ගේ page එක වෛරල් කරගන්න. ඊළඟට ඒ වීඩියෝ එක share වෙනවා නැත්නම් ඒ post එක share වෙනවා. ඊළඟට මොකද කරන්නේ? එයාට ආර්ථික මට්ටමක් හදාගන්න පුළුවන්. ඔන්න ඔය හේතුව හින්දාම ගොඩක් මිනිස්සු බොරු කියනවා. ඊළඟට විරෝධාකල්ප ප්‍රචලිත කිරීමට ඇති හැකියාවක් තියෙනවලු මේ සමාජ මාධ්‍යයේ යහපත් බලපෑමක්. උදාහරණයක් වශයෙන් ගන්නකෝ මෛත්‍රීපාල ජනාධිපති වෙලා හිටිය කාලේ සාමාන්‍යයෙන් මෛත්‍රීපාලට එල්ල වෙච්ච විරෝධතා ඔක්කොම එයා ප්‍රචාරය කරේ මිනිස්සු කොහෙද? Facebook එකේ. ඇයි අපිට මූණට හම්බෙලා මෛත්‍රීපාලට කියන්න බෑ මං ඔබට කැමති නැහැ කියලා කියන්න බෑ. ඇයි එහෙම කියන තරම් ලංකාවේ මිනිස්සුන්ට ආත්ම ශක්තියකුත් නැහැ. ඊළඟට එහෙම කිව්වොත් නඩුවක් දාන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය හේතුව හින්දා විරෝධාකල්ප අපි ප්‍රචලිත කරනවා මේ සමාජ මාධ්‍ය මගින්. ඊළඟට දැනුම මාරු කරගන්න පුළුවන්. අපි දන්නවා අපිට දැනුම තියෙනවා නම් අපි ඒක තව කෙනෙක් යටද බෙදා ගන්න කැමති නම් දැන් උදාහරණයක් වශයෙන් හිතන්නකෝ මම මේ ඔයාලට කියලා දෙන්නේ උසස් පෙළ ළමයි ටිකක් ඉලක්ක කරගෙන මම ඔයාලට උසස් පෙළ විභාගයට අහන අමාරු පාඩම් ටිකක් කියලා දෙනවා. එතකොට මම මේකෙන් කරන්නේ දැනුම හුවමාරු කරගන්නවා. ඉතින් ඔන්න ඔය කරුණු යහපත් බලපෑම් විදිහට ගන්න පුළුවන්. මේකෙදි ඔයාලට යහපත් බලපෑම් ගොඩක් තිබ්බට ඔයාලා ලේසිම 4ක් ලියන්න පුරුදු වුණොත් තමන්ට උසස් පෙළ විභාගයේදී ලකුණක් ගන්නවා කියන්නේ ගොඩක් ලේසිම දෙයක්. රයිට්. ඊළඟට අපි බලමු අයහපත් බලපෑම්. දැන් අපි යහපත් බලපෑම් කතා කරා. ඊළඟට අපි කතා කරන්න ඕනි අයහපත් බලපෑම්. මොනවාද අයහපත් බලපෑම් වල පළවෙනි එක? මොකද්ද තියෙන්නේ? ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹෙනවලු. මිනිස්සුયો
මේ සමාජ මාධ්‍ය නිසා අයහපත් බලපෑමක් විදිහට ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹවීම පෙන්වා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මිනිහෙක්ගේ පෞද්ගලිකත්වයට හානියක් වුණාට පස්සේ ඒ මිනිස්සු මොකද කරන්නේ? ප්‍රචණ්ඩ ක්‍රියාවලට පුරුදු වෙනවා. දැන් හිතන්නකෝ අහවල් ಜಾති ભેදය ඇති කරන පෝස්ට් එකක් දානවා. මොකද්ද? මුස්ලිම් මිනිස්සු ලංකාවේ සිංහල මිනිස්සු මරන්න සැරසෙනවා කියලා. එතකොට මොකද ගන්න? මේකෙන් සිංහල මිනිහා ගැන මුස්ලිම් මිනිහා ගැන වෛරයක් ඇති වෙනවා. මොකද්ද? අඩේ මරක්කයා අපි තොපියම් මරනවා අල්ලලා මෙහෙමයි කියලා ඊළඟට ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් හිතන්නකෝ ගෝඨාභය රාජපක්ෂ එලවන්න ගෝල් පේස් එකට ආපු මිනිස්සුන්ගේ ප්‍රචණ්ඩත්වයක් ආවොත් බැරි වෙලාව ප්‍රචණ්ඩත්වයක් ආවනම් ඒ වෙලාවේ ගෝල් පේස් එකේ තියෙන ව්‍යාපාරික ගොඩනැගිලි ඊළඟට තට්ටු ගණන් උස බිල්ඩින් ඊළඟට හයිවේ පාරවල් ඕන එකක් කුඩු කරලා දාන්න මේ මිනිස්සු පෙළඹෙනවා. ඊළඟට වැරදි තොරතුරු පළ කරනවා. අපි දන්නවා දැන් මම ඔයාලට උදාහරණයක් වශයෙන් ඉස්සෙල්ලත් කිව්වා මිනිස්සු Facebook page එකක් කරනවා නම් වැරදි තොරතුරක් පළ කරලා හරි තමන්ගේ page එක viral කරගෙන මුදල් උපයන්න පෙළඹෙනවා මේ Facebook එක කරහා. ඊළඟට ව්‍යාජ ගිණුම් සකසනවා. ඒ කියන්නේ අපි දැන් හිතන්නකෝ අපි යාළුවෙක්ට අපි පොඩි බයිට් එකක් දෙනවා කියලා හිතන්නකෝ. බයිට් එකක් දෙන්න උනු නම් අපි මොකද කරන්නේ? ව්‍යාජ Facebook ගිණුමක් හදනවා. හදලා එකෙන් එයාට chat කරනවා කෙල්ලෙක් වගේ. නැත්තම් කුල්ලෙක් වගේ chat කරනවා. ඔය වගේ මොකක් හරි බයිට් එකක් ගන්න ඕන නම් ඔන්න ඒ වගේ දේවල් අයහපත් බලපෑම් තියෙනවා. ඊළඟ මානසිකාව පීඩනය, ඊළඟට දරුණු හුදකලා වීම, ඊළඟට සියදිවි හානි කර ගැනීම වගේ දේවලුත් මේ අයහපත් බලපෑම් විදිහට ගන්න පුළුවන්. ඕනි තරම් අයහපත් සියදිවි හානි කර ගැනීම මේ Facebook ඊළඟට YouTube WhatsApp නිසා වෙලා තියෙනවා ලංකාවේ. ඕනි තරම් අපිට ඒ වගේ පුවත් දක්නට ලැබෙනවා. උදාහරණයක් වශයෙන් නිර්වාච ඡායාරූපයක් බැරි වෙලා හරි පළ කළොත් කවුරු හරි කෙනෙක් මෙයාට ලැජ්ජාවට මෙයා මොකද ගන්නේ? සියදිවි හානි කරගන්න පෙළඹෙනවා. ඔන්න ඔය වගේ දේවල් තමයි මේ සමාජ මාධ්‍යයේ තියෙන අයහපත් බලපෑම්. ඊළඟ කොටස තමයි සමාජ මාධ්‍යවල කාර්යභාරය. සාමාන්‍යයෙන් සමාජ මාධ්‍යවල කාර්යභාර 4ක් ගැන අපි අවධානය යොමු කරලා මේ 4 ගැනම අපි ලියන්න පුරුදු වුණොත් අපිට ලොකු ලකුණක් ගන්න පුළුවන්. පළවෙනි එක තමයි තොරතුරු සම්පාදනය, දෙවෙනි එක විනෝදාස්වාදය, 3 අධ්‍යාපනය, 4 සමාජානුයෝජනය. තොරතුරු සම්පාදනය කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් සමාජ මාධ්‍යයෙන් අපිට ඕනිම තොරතුරක් ලබා දෙනවා. මේකට අපි කියනවා තොරතුරු සම්පාදනය කියලා. දැන් උදාහරණයක් වශයෙන් හිතන්නකෝ අපිට රටේ ලෝකෙ වෙන ප්‍රවෘත්ති ගැන දැනගන්න ඕන නම් අපි මේ සමාජ මාධ්‍යෙන් මේක ගැන දැනගන්නවා. Facebook එකෙන් දැනගන්නවා. YouTube එකෙන් දැනගන්නවා. ඉස්සර වගේ මිනිස්සු ටීවී බලන්න ඕනිමයි කියලා දෙයක් අද වෙනකොට මේ සමාජ මාධ්‍යේ නැහැ. ඊළඟට විනෝදාස්වාද්‍ය සම්පාදනය ගත්තොත් මිනිස්සුන්ට මොකක් හරි තනිකමක් දැනෙනවා. නැත්තම් පාළුවක් දැනෙනවා. අපි හිතන්නකෝ පාඩම් කරන ළමයෙකුට පාඩම් කරලා මහන්සි හිතෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඔයාලා හිතන්නකෝ. ඔයාලා රැය 30ට මහන්සිලා පාඩම් කරනවා. පාඩම් කරලා පස්සේ ඔයාලට මහන්සි හිතෙනවා. මහන්සි හිතන පස්සේ ඔයාලා මොකද කරන්නේ? YouTube එකෙන් සින්දුවක් අහනවා. ඔන්න විනෝදාස්වාද. ඊළඟට මොකද කරන්නේ? WhatsApp එකෙන් ස්ටේටස් එකක් බලනවා. නැත්නම් Facebook එකට ගිහලා මොකක් හරි වීඩියෝ එකක් බලනවා. හැබැයි මේ වීඩියෝ එක අපි ඕනෙකට වැඩි බැලුවොත් අපිට ඊළඟට පාඩම් ගන්න තියෙන වෙලාවත් නිකම්ම යනවා. ඊළඟට අධ්‍යාපනය කියන එකත් මේ සමාජ මාධ්‍ය වලින් අපිට ගන්න පුළුවන් ලොකුම වැදගත්කමක්. ඒ කියන්නේ මොකද්ද? අපිට මොකක් හරි දෙයක් ගැන අධ්‍යාපනයක්. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ අපි මේ ලෝකේ අහලා නැති ගොඩක් දේවල් ගැන අපිට දැනගන්න පුළුවන් මේ සමාජ මාධ්‍ය මගින්. ඊළඟට සමාජානුයෝජනය. මෙන්න මේ සමාජානුයෝජනය කියන්නේ මොකද්ද? සමාජයට උචිත අනුගත පුද්ගලයෙක් බවට පත් වෙන එකට අපි කියනවා සමාජානුයෝජනය කියලා. එතකොට මේ සමාජානුයෝජනයත් සාමාන්‍යයෙන් Facebook, WhatsApp, YouTube මෙවල ක්‍රියාකාරීත්වයේ හින්දා අපි සමාජානුයෝජනය වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතන්නකෝ ගෙදර ගේ මුල්ලට වෙලා ඉන්න ළමයෙක් නැත්නම් අපි හිතන්නකෝ අර මිනිස්සුත් එක්ක කතා කරලා දාඩිය දාන ළමයෙක් WhatsApp group එකක් හදලා ඒකෙන් chat කරොත් මේ ළමයාගේ පොඩ්ඩක් අර ලැජ්ජාව කියන එක පොඩ්ඩක් යනවා. ඊළඟට මේ ළමයා අර මිනිස්සුන්ට බය ගතිය ඇතිලා යනවා. අන්න ඒ වගේ දේවල් වලට සමාජානුයෝජනය නැත්නම් අපි කියනවා සමාජ ක්‍රියාකාරී වැඩසටහන් වලටත් අපිට මේ Facebook කියන එක ඕනි වෙනවා. නැත්නම් YouTube, WhatsApp කියන එක ඕනි වෙනවා. ඉතින් මේ වගේ දේවල් තමයි මේ සමාජ මාධ්‍ය කියන එකේ
අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් වෙනද වගේ මම ඔයාලට මතක් කරන් තියෙන්නේ අපේ WhatsApp group එකට join වෙලා අපේ පන්ති වලට සම්බන්ධ වෙන්න. ඉතින් ඔයාලට අම්මලා තාත්තලා ලස්සන හීන ලස්සනට පාට කරන්න පුළුවන් අපිත් එක්ක එකතු වුණොත්. ඉතින් තව කෙනෙක්ට බලන්න, share කරන්න, like කරන්න, comment කරන්න. ගිහිල්ලා එන්න. සියලු දෙනාටම ජය වේවා.